ආයුබෝවන්. ඉතින් මම අද හදන්න යන්නේ නම දන්නේ නැති කෑමක්. ඉතින් මම මේකේ නම දන්නේ නැතුණාට මම මේකට දැම්ම නමක් හේසල්නට් පොඩි. මොකද මම මේක හේසල්නට් යූස් කරලා තමයි හදන්නේ. ඉතින් ඔයාලට හේසල්නට් නැත්තම් ඔයාලට රට කජු වගේ දෙයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලම කරන්නේ හේසල්නට්ස් ටික කබලේ බැදගත්තා. මෙහෙම හොඳට කපලේ බැද ගන්න ඕන නැත්තම් ඒකේ රසය වෙනස්. මෙහෙම බැදගත්තාම හරිම රසයි. මෙහෙම බදිනකොට හරිම සුවඳයි. ඉතින් අපි මේ ටික හොඳට බැඳලා බ්ලෙන්ඩ් කරගන්නවා. හැබැයි කෑලි හිටින විදිහට. ඊට පස්සේ මම ෆෑන් එකකට බටර් තේ හැඳක් දාලා ඒක චුට්ටක් රත් වෙන්න තියලා ඒකට පිටි තේ හැඳක් දාලා මේ විදිහට ඒක හොඳට බටර් එකේ පොඩි වෙන විදිහට මේක කලවම් කරගන්නවා. බටර් එක පිච්චෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ලෝ හීට් එකේ මේ වැඩේ කරන්න. ඊට පස්සේ මම කන්ඩෙන්ස් මිල්ක් එකක් දානවා. මේක 300 ග්‍රෑම් 395 ටින් එකක්. ඒක දාලා ඉක්මනට මික්ස් කරන්න. නැත්නම් මේක කැට ගැහෙන්න ඉඩ දෙනවා. බැරි වෙලා හරි ඔයාලගේ පිටි මිශ්‍රණය මේකට කැට ගැහුණොත් පෙරණයක් ආධාරයෙන් ආයේ ඒක පෙරලා ඔයාලා මේ විදිහට මික්ස් කරන්න ගන්න. මේක මේ විදිහට ගොඩක් වෙලා මික්ස් කරන්න ඕන අර කිරිටොපි හදනවා වගේම. ඊට පස්සේ මම මේක අර පිටි ටික දිය වෙනකන් ඉක්මනට මික්ස් කරා නැත්නම් පිටි කැට ගැහෙන්න ඉඩ තියෙන හින්දා. ඊට පස්සේ අර අපි දාපු ටින් කිරි ටින් එකෙන්ම එක කප් එකක් මැනලා වතුර එකක් දානවා. ඊට පස්සේ ඒකත් දාලා මේ විදිහට කාරු ගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට මික්ස් කරගෙන යනකොට ඔයාලට අතට පොඩි බර ගතියක් දැනේ. අපේ දොදොල් හැඳි ගන්නකොට එහෙම චූටි බර ගතියක් දැනෙන්නේ. ඒ වගේ පොඩි බර ගතියක් දැනෙනවා. මේක නිතරම මික්ස් කරන්න ඕන. නැත්තම් ඒක අඩිය අල්ලන්න බලනවා. ඉතින් ඔයාලා මේක හදනවා නම් වෙන වැඩ ඔක්කොම නතර කරලා මේක ඉක්මනට හදා ගන්න පුළුවන් විනාඩි 10ක් 15ක් විතර යනකොට. ඉතින් මගේ එක දැන් මට අතට දැනෙනවා පොඩ්ඩක් තික් වේගෙන එනවා වගේ. එහෙම තික් වේගෙන එනවා දැනෙනකොට ඔයාලට ගොඩාක් උයන්න ඕනේ නැහැ. ඔයාලට එහෙම දැනෙනකොට ඔයාලට අර අපි කුඩු කරගත්ත හසල් නට් ටික දාන්න තියෙන්නේ. දැන් මම හේසල් නට් ටික මේකට දානවා. ඔයාලට හේසල් නට් නැත්නම් නට්ස් නැත්නම් කජු රට කජු මේ වගේ කුඩු කරලා දාන්න පුළුවන්. ගොඩාක් කුඩු පවුඩර් එකක් වගේ කුඩු වෙනකන් කුඩු කරන්නත් එපා. මේකේ කෑලි හිටින විදිහට තමයි මම තියලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඩෙකොරේෂන් කරගන්න එහෙම ඕන නම් මේකෙන් චුට්ටක් දැන් අරන් තියාගන්න පැත්තකින්. මම මේ ටික ඔක්කොම හොඳට හූරලා මේ විදිහට දාලා මේක හොඳට මික්ස් කරනවා. ගොඩාක් ගින්දර වැඩි කරගන්න එපා. මධ්‍යම ප්‍රමාණයේ ගින්දරින් තමයි අපි මේක හදන්න ඕනේ. ගොඩාක් තික් වෙනකන් ඉන්නත් එපා. ඔයාලට අතට බර ගතිය වගේ දැනෙනකොටම නවත හේසල් නට් ටික දාලා නැත්නම් රට කජු ටික දාලා මික්ස් කරගෙන ඒක මික්ස් වෙන ගමන්ම ලිප ඕෆ් කරන්න ඕන. විනාඩියක් දෙකක් මික්ස් කරගත්තාම හොඳටම ඇති. මේක ගොඩක් පැණි රස කෑමක්. ඒ නිසා ඔයාලා මේකට සීනි එහෙම දාන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ මම කරන්නේ චූටි බවුල් ටිකක් අරගෙන චුට්ටි චුට්ට ඒවට දාලා මේ විදිහට ඒ ටික හදාගත්තා. ඊට පස්සේ මම ඒකට උඩින් චොක්ලට් කුඩු ටිකක් මේ විදිහට දාලා ඩෙකොරේෂන් කරගන්නවා. ඔයාලා කැමති නම් ඔයාලා හේසල්නට් ගත්තා නම් හේසල්නට් කුඩු ටිකක් නැත්නම් මේ විදිහට චොක්ලට් කුඩු ටිකක් නැත්නම් ඔයාලා පීනට් ගත්තා නම් පීනට් කුඩු ටිකක් ඒ වගේ දෙයක් දාලා ඔයාලට ඒක ලස්සන කරගත්ත හැකි. ඊට පස්සේ මේක කම්ප්ලීට්ලි නිවෙනකන් තියලා අපි ෆ්‍රිජ් එකේ තියාගන්නවා. ඉතින් ෆ්‍රිජ් එකේ තියාගෙන සීතල කෑමක් විදිහට මේක කන්නත් පුළුවන්. මේ විදිහට කන්නත් පුළුවන්. මේක හරිම රසයි. ඉතින් ඔයාලත් හදලා බලන්න. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් සමු ගන්නවා. ගිහින් එන්නම් සුබ දවසක්.